ආයුබෝවන් දුවල පුතාලා සියලු දෙනාටම අපි අද ඉගෙන ගමු 6 ශ්‍රේණියේ සංඛ්‍යා කලාප මගේ පළවෙනි වීඩියෝ එකකින් ඔබට හඳුන්වා දීමක් ලබා දුන්නා. මේ වීඩියෝ එකෙන් අපි සංඛ්‍යා කිහිපයක් විසඳලා බලමු කොහොමද මේක වෙන්නේ කියලා. ඔබට පේනවා මේ බෝඩ් එකේ සංඛ්‍යාව කියලා මගේ වගුවේ පළවෙනි තීරුව තියෙනවා. දෙවෙනි තීරුවේ කලාප කොටස් 3කට වෙන් කරලා තියෙනවා. දෙවෙනි තීරුවේ මිලියන කලාපය, ඊට පස්සේ දහස් කලාපය, ඒක කලාපය කියලා. එහෙනම් අපි කොහොමද මේක කියවන්නේ කියලා බලමු. පළවෙනි සංඛ්‍යාව ඔබට පේනවා 43 253. එහෙනම් අපි දකුණු පැත්තේ ඉඳන් ඉලක්කම් තුනකින් වෙන් කරනවා. මුලින්ම මට හම් වෙනවා මම දකුණු පැත්තේ ඉඳන් වම් පැත්තට යනකොට 253 කියලා. ඉලක්කම් තුනක්. එහෙනම් ඒක මම දාගන්නවා මේ ඒකක කලාපයට. එතකොට තව මේ ඉලක්කමක් ඊළඟ ඉලක්කම් තුන විදිහට හම්බෙන්නේ අපිට ඉලක්කම් දෙකයි තියෙන්නේ. ඊළඟ කොටසේ 43. ඒක මම දාගන්නවා දහස් කලාපයට. ඊළඟට අපිට මිලියන කලාපයට දාගන්න මේ සංඛ්‍යා ඉලක්කමක් නැහැ. එහෙනම් අපි බලමු මේක කියවන්න කොහොමද කියලා බලමුකෝ අපි. එතකොට අපිට කියවන්න පුළුවන් 43253 කියලා. එහෙනම් අපි දෙවෙනි උදාහරණයට යමු. දෙවෙනි උදාහරණය මුලින්ම දකුණු පැත්තේ ඉඳන් වම් පැත්තට එනකොට හම්බෙන්නේ 654. ඒක දාගන්නවා ඒක කලාපයට. ඊළඟ ඉලක්කම් තුන විදිහට හම්බ වෙනවා 365. ඒක දාගන්නවා දහස් කලාපයට. එතකොට මේක කියවන්න පුළුවන් 365654 කියලා. තුන්වෙනි උදාහරණය ගත්තොත් ඔබට පේනවා දකුණු පැත්තේ ඉඳන් වම් පැත්තට එනකොට 465 තමයි මුලින්ම හම් වෙන ඉලක්කම් තුන. ඒක එක කලාපයට දාගන්නවා. ඊළඟ ඉලක්කම් තුන අපි දහස් කලාපයට දාගන්නවා. ඊළඟ ඉලක්කම දෙක මිලියන කලාපයට දාගන්නවා. එතකොට මේක කියවන්න පුළුවන් මිලියන කලාපේ දෙකක් තියෙන ඉඳලා 2 මිලියන 465. 2 මිලියන 465. මොකද දහස් කලාපේ ඔබට පේනවා බිංදු 3ක් තියෙන්නේ. හතරවෙනි උදාහරණයට ගත්තාම මුලින්ම හම් වෙන දකුණු පැත්තේ ඉඳන් ගත්තාම මුලින්ම හම් වෙන ඉලක්කම් තුන වෙන්නේ බිංදු 3. ඊළඟ ඉලක්කම් තුන වෙන්නේ මේ බිංදු 2 1. ඊළඟ ඉලක්කම් දෙක වෙන්නේ 43. ඒ හින්දා මේක කියවන්න පුළුවන් 43 මිලියන 1000. 43 මිලියන 1000. මොකද ඒක කලාපේ මෙතනත් අර කලින් උදාහරණේ වගේ බිංදු 3ක් තියෙන්නේ. කලින් උදාහරණේ දහස් කලාපේ බිංදු 3 වගේ මෙතනත් බිංදු 3 තියෙන්නේ. පස්වන උදාහරණයට ගියොත් දකුණු පැත්තේ ඉඳන් සංඛ්‍යා කාණ්ඩ 3කින් වෙන් කරාම 600 කියලා හම් වෙනවා. ඒක අපි දන්නවා ඒක කලාපයට. ඊළඟට බිංදු 2යි 7 හම් වෙනවා දහස් කලාපයට. 304 හම්බ වෙනවා මිලියන කලාපයට. එහෙනම් මේක කියවන්න පුළුවන් මගේ දරුවනේ 304 මිලියන 7600 කියලා. එහෙනම් මේ වගේ අපි ඉගෙන ගත්තා හොඳට කොහොමද ගාණක් නිවැරදිව සංඛ්‍යා කලාප වශයෙන් කියවන්නේ කියලා. බොහොම ස්තුතියි. අපි තව පාඩමකින් හම්බ වෙනවා. අයබෝවන්.